සාදරයෙන් පිළිගන්නවත්ත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Zoom account එකක් හදාගන්න කියලා. ඔයාලට මෙතනදී Play Store එකෙන් Zoom app එක download කරගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි Zoom app එක open කරගෙන ඉමු. ඊට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. අපි sign up කියන තැනට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. ඔයාලා මෙන්න මෙතන දිනවනේ මැද month day year කියලා. ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ birthday එක මෙතනින් දාන්න. ඊට පස්සේ ඔයාලගේ birthday එක දාලා ඉවරලා set කියලා දෙන set කියන එක බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලා එතනදී ඔයාලගේ email address එක first name එක සහ last name එක දෙන්න ඕනේ. ඊට පස්සේ එතන sign up කියන එක නිල් පාට වෙනවා. ඒ නිල් පාට වෙන එක ඔයාලා ටච් කරන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් එතකොට එනවා. ඒකෙන් කියන්නේ අපේ email Zoom එකෙන් අපේ email එකට email address එකට email එකක් ආවා කියලා. හරි. අපි දැන් email app එක open කරගෙන අපි ආපු email එක බලමු. මෙන්න මෙතන උඩින්ම තියෙනවා ආපු ඊමේල් එක. ඔයාලට මෙහෙම එකක් ඇවිල්ලා නැත්නම් මෙන්න මේ විදිහට මේක අප්ඩේට් කරන්න. එතකොට මේකේ රවුමක් කරගෙන ඇවිල්ලා නැතිව එතකොට ආයෙ එනවා. ඊට පස්සේ අපි මෙතන මුලින්ම තියෙන එක තමයි දැන් ආවේ. ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා show quarter text කියලා. අපි ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ යටට යන්න ඕනේ. sign in කියලා මෙතන තියෙනවා. ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා. මම ගොඩක් පාරක් මේකේ sign in වෙලා තිබුණ නිසා මේ වගේ එකක් එනවා. ඔයාලා ඒක පළවෙනි පාරට sign වෙන්නේ ඔයාලා මේ වගේ එකක් නෙමෙයි එන්නේ. ඔයාලගේ එන්නේ email address එක අහනවා, password එක අහනවා, sign in වෙන්න කියලා කියනවා. එහෙම ඕනේ නැහැ. මම කෙලින්ම Zoom app එක open කරගෙන එතනින් sign in කියන එක දීලා මගේ email address එකයි password එකයි දුන්නාම හරි. ඊට පස්සේ sign in කියන එක ඔබන්න ඕනේ. ඒ විදිහට කරේ මම sign in වෙලා ගොඩක් පාරක් තිබුණ නිසා ඔයාලගෙත් බැරි වෙලා හරි කලින් email එකෙන් sign in වෙන්න ගිය එක හරි ගියේ නැත්තම් මේ විදිහට Zoom app එක open කරගෙන ඔයාලා sign in වෙන්න. ඔයාලා මගේ වීඩියෝ එක ආසයි හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, comment එකකුත් දාන්න.